ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඔයාලා හැමෝම හොඳින් පරිස්සමින් ඉන්න ඇති කියලා මං හිතනවා. ඉතින් ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද වීඩියෝ එකෙන් නම් අරගෙන ආවේ රස කෑමක් හදන විදිය ගැන. අපි එහෙනම් බලමු මොනවද හදන්නේ කියලා. මේ දේ හදන්න නම් ඇත්තටම ගොඩක් දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ගොඩක් අය දන්නවා ඇති මේක හදන විදිහ. ඉතින් කෙනාගෙන් කෙනාට වෙනස් හදන විදිය. මේ මම හදන විදිය තමයි අද වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ. ඉතින් මම මේ හදන්නේ පොල් ටොෆි. ඒ වගේම පොල් ටොෆි හදන්න ගන්න අවශ්‍ය ද්‍රව්‍ය ටික ගොඩක් දෙනෙක් දන්නවා. ඒ වුණත් මම කියන්නම් සීනි, පොල්, කලරින්, වැනිලා තමා ඕන. සමහර අය බටර් දාලත් හදනවා. මම නම් බටර් දාන්නේ කැමති පාටකින් කලරින් ගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම පොල්, වැනිලා චුට්ටකුයි, සීනිත් ඉතින් කැමති ප්‍රමාණයකට තමා ගන්න ඕන. පැණි රස අඩුවෙන් කන්න කැමති අයට නම් ඉතින් සීනි අඩුවෙන් දාගන්න පුළුවන්. කොහොමත් සීනි අඩුවෙන් දාගන්න එක කොහොමත් හොඳයිනේ. ඉතින් ඔයාලා දකින්න ඇති දැන් මුල ඉඳන්ම හදන විදිය. මම පෑන් එකකට තමා හදන්න හිතුවේ. මුලින්ම සීනි ටික දාගෙන ඊට පස්සේ වතුර චුට්ටකුත් ඒකට එකතු කරගන්නවා. ඊට පස්සේ ඒ ටික උතුරගෙන එනකොට ඒකට පොල් ටික එකතු කරනවා. ඔයාලා මේ දැන් දකින්නේ ඒ ටික කරගෙන ඉවරයි දැන්. පොල් ටික එකතු කරලා තියෙන්නේ. ඊට පස්සේ වැනිලා චුට්ටකුත් එකතු කරගන්නවා. මේ වෙද්දි වැනිලා විතරයි එකතු කරගෙන තියෙන්නේ. දැන් තමා කලරින් එකතු කරගන්න යන්නේ. ඉතින් ඔයාලට පාට තේරෙනවනේ කලරින් දානකොට පාට ඇති කියලා වගේ ඒ ප්‍රමාණයට ඔයාලට කලරින් එකතු කරගන්න පුළුවන්. නැත්නම් කලරින් වැඩි වුණොත් එහෙම ගොඩාක් තද පාටක් වෙනවා කන්නත් බැරුව යයි. ඉතින් ලා පාටක් එන්න ඉතින් ලස්සන පාටක් එන විදියට කලරින් එකතු කරගන්න. මොකද ඕක ටික වෙලාවක් යද්දි පාට ගානට තදට ලස්සන මේ කල එකකට එනවා. මුලින්ම ආවේ නැති වුණාට පාට තදට. දැන් තව ටික වෙලාවක් ඕක තියාගෙන ඉන්න ඕන ලිපේ. ඉතින් වීඩියෝ එක අපි ඉස්සරහට බලාගෙන යමු. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති පොල් ටොෆිගේ ලස්සන පාටක් ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට පදම හරි. දැන් ඉතින් මේක ට්‍රේ එකකට හරි මොන හරි පිගානකට හරි බටර් ටිකක් හරි තෙල් ටිකක් දාලා අපි ඒකට දාලා ඉවර වෙලා අපිට උණුවෙන් තියෙද්දිම දැම්මම කෑලි කපා ගන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි අද වීඩියෝ එක. එහෙනම් ඉතින් මම අදින් වීඩියෝ එක ඉවර කරනවා. ආය අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.